අද දින අමාදම් විල උතුම් සදහම් දේශනාව සඳහා විකාශනය කිරීමේ අනුග්‍රාහක දායකත්වය දරන්නේ සැප්තැම්බර් මාස 11 වන දින ජන්මදිනයේ දින වෛද්‍ය ප්‍රමිලා රණසිංහ බිරිඳට එවැගේම අසංක කරනායක මහතා එවැගේම එල්සා කරනායක දියණිය විසින් ගෙවුන මගේ උපන්දිනය ගොඩක් අයට විශේෂ වෙලා තිබුණා. ගොඩක් අය ඒක හරිම ආදරෙන් විශේෂණීයව සැමරුවා. ඉතින් මට හිතුණා පුංචි වීඩියෝ එකක් කරලා එයාට ඇත්තටම කෘතඥතාවය පළ කරන්න ඕනේ කියලා. ඉතින් මුලින් දැක්ක වගේ රෑ 12ට පටන් ගත්ත මගේ සර්ප්‍රයිස් උපන්දිනය. මගේ හොඳම යාළුවා රෑ 12ට කඩම් පාත් වෙලා මම සර්ප්‍රයිස් කරා. ඒ වගේම මගේ හස්බන්ඩ් උදේ පාන්දරම අපි හැමදාම අහන ශ්‍රද්ධා නාලිකාවේ එකපාරටම දායකත්ව ධර්මදේශනා මගේ නමින් සටහන් වෙනකොට මට හරිම සතුටු හිතුණා ඒකත්. ඉතින් ඔන්න ඔහම ගෙදරින් පටන් ගත්ත සර්ප්‍රයිස් බර්ත්ඩේ එක මම වැඩට යනකොට යන්නත් කලින් පාර දිගේම කට්ටිය ඇවිල්ලා හිටියා. ඒත් එක්කම ආයතනයේ මගේ කාර්ය මණ්ඩලය මගේ කෝ ඩොක්ටර්ස්ලා ටික ඩොක්ටර් චිරති ස්පෙෂලි ඩොක්ටර් ඉන්දිරා ඒ හැමෝම හරිම ආදරෙන් මගේ උපන්දිනේ සමරන්න ලෑස්ති වෙලා හිටියා. ඒත් එක්කම ගොඩාක් පිරිසක් මාව මේ විදිහට බලන්න ආවා. ඇත්තටම උපන්දිනය ගොඩාක් සතුටු වුණා. තෑගි වලටත් වඩා ඒ ආදරණීය සුබ පැතුම් වලට ඒ ආශිර්වාද වලට මම හරිම ආසයි. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එදා දවසේ මම සෑහෙන සර්ප්‍රයිස් වුණා. මොකද මම දන්නවා හැමදේනම කාර්යබහුලයි කියලා. ඒ කාර්යබහුල ජීවිතේ මගේ උපන්දිනේ මතක තියාගෙන මාව බලන්න අපේක මට වචන වලින් කියලා නිම කරන්න බැරි සතුටක්. ඒ වගේම තමයි මම උපන්දිනේ මම මගේ ආයතනය තුල සමරලා. ඉතින් ඇත්තටම මම හිතුවේ මගේ උපන්දිනේ එතනින් ඉවරයි කියලා. උපන්දින පාටිය. මොකද මම ගොඩාක් පාටි වලට එච්චරම කැමති නැති කෙනෙක්. මම හස්බන්ඩ්ටත් කියලා තිබුණේ අනේ මාව සර්ප්‍රයිස් කරන්න ඕන නම් කරන්න එපා කියලා. ඉතින් මගේ උපන්දිනේ මම හැමදාම අපේ ආයතනයේ ඉදිරියේ පාර පිරිසිදු කරන මේ මහත්තුරුන් එක්කත් බෙදාගත්තේ විදිහට. ඉතින් මාව බලන්න ගොඩක් අය ආවා එදා දවසේ. මගේ සර්ප්‍රයිස් පාටියේ හොඳම තැන තමයි මෙතන මේ ඉන්නේ. හොඳම නිලියක් තමයි. මේ මම ලෑස්ති වෙන්නේ අපේ වැඩ ඉවර වෙලා මගේ ස්ටාෆ් එකත් එක්ක ඩිනර් අවුට් එකකට යන්න. ඒක නම් කලින් ප්ලෑන් කරපු දෙයක් නෙමෙයි. මෙන්න මෙයා හොරෙක් වගේ ආවා. මම දන්නේ නැහැ මේගොල්ලෝ මොකටද මේ රෙඩි වෙලා ඉන්නේ කියලා. එයා පහළ එහෙම ඉන්නකොට මෙන්න මේගොල්ලෝ උඩ අපේ රූෆ් টොප් එකේ මෙන්න මේ විදිහට ප්ලෑන් වෙලා තියෙන සර්ප්‍රයිස් එකකට ඇත්තටම මම දන්නේ නැහැ. මම මේ ඉක්මනට මගේ රූම් එකට යන්න තමයි ගියේ. ඇඳුම් මාරු කරගෙන මගේ ස්ටාෆ් එකත් එක්ක ඩිනර් අවුට් යන්න. වැඩදීමකින් ලිෆ්ට් එක රූෆ් টොප් එකට ආවා. වැඩදීමක් කියන්නේ මගේ හස්බන්ඩ් තමයි ඒක හොරින් ප්ලෑන් කරලා තින්නේ. ඇත්තටම මම සර්ප්‍රයිස් වුණා. මම පිස්සෙක් වගේ නිසා ඒ වෙලේ වැඩ ඉවර වෙලා හිටියේ. මට යන්න ලැජ්ජ හිතුණා එළියට. මම කො මට නම් දැන් බෑ අඳින්න ඇඳුමකුත් නැහැ කියලා. ඉතින් අනේ මගේ හොඳම යාළුවා මගේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා කනිෂ්කට කියලා ලස්සනමට ගවුමක් මහලා ගෙනල්ලා තිබුණා. ඉතින් මේ ලස්සන කේක් එක හදලා දුන්නාට බොහොම ස්තුතියි. අපේ විජිත් වාට ඒ වගේම ගවුමට ගොඩාක් ස්තුතියි. කනිෂ්ක හැමදාම වගේ මල් ළඟ හිටපු පිරිසක් තමයි මේ ඇවිල්ලා හිටියේ මගේ උපන්දිනේට. උරේෂ් අක්කා, හරේන්ද්‍ර අයියා, සුනීර, කලනී, තුමිදු අයියා, ශාලා, අනුරාධා, සජින්තනී මේ හැමදෙනාටම ඇත්තටම ගොඩාක් ස්තුතියි මාව බලන්න ආවට, මගේ උපන්දිනේ සර්ප්‍රයිස් කරන්න ආවට. නිරෝෂ් අක්කා, ඊට පස්සේ ගොඩක් අය ඇවිල්ලා හිටියා. නෝනි අක්කා, චූටි මල්ලි නංගි, ගායත්‍රී, එතකොට මගේ ස්ටාෆ් එකේ ඩොක්ටර්ස්ලා ටික, නර්තනී නංගි, ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයගොල්ලෝ නම් හිතා ගන්න බැරි විදිහට මාව සර්ප්‍රයිස් කරා. රොයි මහත්තයා, ඒ වගේම රොයි මහත්මයාගේ අක්කා, අපේ ඖෂධි චූටි බබත් තියාගෙන ආවේ. ඇත්තටම ගොඩාක් ස්තුතියි. ඒ සර්ප්‍රයිස් එක මට වචන වලින් කියන්න බෑ. ඇත්තටම මට කියාගන්න තේරෙන්නේ නැහැ. මොකද ඒ සර්ප්‍රයිස් එක මට හරි බර වැඩි. මම ගොඩාක් සතුටු වුණා. මගේ ස්ටාෆ් එකේත් හොඳ නිලි ඩොක්ටර්ස්ලා ටිකක් ඉන්නේ. හොඳට රඟපෑවා ඇත්තටම. ඒක ඇත්තටම සර්ප්‍රයිස්. හොඳටම සර්ප්‍රයිස් වුණා. බොහොම ස්තුතියි. එදා දවස ඇත්තටම මට හරිම සුන්දර දවසක් වුණා. මගේ සතුටුම මම ආදරෙම කරන මම කැමතිම අය තමයි මගේ උපන්දිනේට ඇවිල්ලා හිටියේ. ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන්ට. මම හිතුවේ නැහැ මේ විදියට බර්ත්ඩේ එක සර්ප්‍රයිස් එක කියලා. සුනීර ඔයා හැමෝගෙම හිත ගොඩක් සතුටු කරා. ඒකට ගොඩාක් ස්තුතියි. ඔයාලට ගොඩාක් කට්ටිය කැමති, මාත් ඒ වගේම කැමති ගොඩක්ම.
ඉතින් එදා දවස ලස්සන කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ බර්ත්ඩේ පාටි එක ගෙදර මේ විදිහට සමරද්දි මගේ අම්මා මගේ ගමේ මෙන්න මේ විදිහට මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ගොඩක් දේවල් ලෑස්ති කරලා තිබුණා. ඉතින් මගේ අම්මටත් ගොඩාක් ස්තුතියි ඒ වෙනුවෙන්.